ආයුබෝවන් ආදරණීය හිතවතුනේ කොහොමද කට්ටියට? අද ඉතින් දෙවනි දවස, ඒ කියන්නේ ජාත්‍යන්තර සාමපාගමනේ දෙවනි දවස ආරම්භ වුණා අලු විහාරයේ සිට දළදා මාලිගාව දක්වා. එතකොට මේ වෙද්දි මම මේ වැඩසටහන මේ කරන වෙලාවේදී අකුරණ කිට්ටුවට ඇවිල්ලා හිටියා දවල් දාහනේ සඳහා මද වේලාවකට පාගමන නතර කරලා තියෙන්නේ. ඉතින් අපි දකින්න දේ තමයි ස්වාමින් වහන්සේලාගේ පාගමන දකින්නවා. ඉතින් ලංකාවේ බෞද්ධයෝ හැටියට ඔවුන්ගේ සහභාගීත්වයේ දායකත්වය නැත්තම් ඒ වෙනුවෙන් සූදානම් වෙන විදිය මම හිතන්නේ දකින්නවා ගොඩක් අඩුයි. මොකද ඒ හින්දා මම හිතුවා මේ පැත්තෙන් අපේ බෞද්ධ භක්තිකයන් වෙනුවෙන් ඒ කට්ටිය කරන ක්‍රියාවන් කරන දේවල් ඒ කට්ටියගේ දායකත්වය ඔයාලටත් ඉතින් ගෙනල්ලා පෙන්නන්න. ඉතින් මේ වෙලාවේ දැන් මම ඉන්නේ අඹතැන්න ඉතින් අපේ ස්වාමින් වහන්සේලා ඉන්නවා. එතකොට අපේ මේ අයියලා එහෙම ගොඩක් අය මේකට ගොඩක් සහභාගී වෙලා භක්තියෙන් වැඩ ටික කරනවා. මොකද වහින්න වගේ තිබ්බට වහින්නෙත් නෑ වගේ හවස් වෙද්දී අපේ පොඩි වර්ෂාවක් ඇදහිලයි කියලා හිතනවා. හැබැයි මේ වෙලාවේ මෙන්න මේ අපේ අයියලා ටික කොඩි හිටවන වැඩ ටික කරනවා, පාර පිරිසිදු කරනවා, එතකොට කෙහෙල් කොළ කපනවා. මෙයාලා ලොකු දායකත්වයක් දෙනවා. ඉතින් මම දැක්ක මඟ දිගට ගොඩක් අය මේක කවුරුත් ආවරණය කරන්නේ මේ පැත්තේ. ඉතින් මම හිතුවේ මෙයාලගේ මේ මහන්සිය වෙනින් පොඩ්ඩක් මේ කට්ටිය රටට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා බලමු. අයිය පොඩ්ඩක් ගිහිල්ලා අර පැත්තට. අපේ මිනිස්සු මොකක් හරි දෙයක් තියනවා කිව්වොත් ඒක අය උපරිමයටම කරනවා. ඒ කියන්නේ තම තමන්ගේ සද්ධාව වෙනුවෙන් මොන හරි දෙයක් කරගන්නවා. ඒක තමයි ඉතින් අපේ මිනිස්සුන්ගේ තියෙන හොඳම ගතිගුණේ. දැන් අපි මම යනවා තව ටිකකින් කටුගස්තොට පැත්තට. ගොඩක් සෙනග ඇවිල්ලා ඉඳී සමහර විට. අඹතැන්න කියන්නේ අඹතැන්නේ විශාල ජනතා පිරිසක් ඒක රාශි වෙලා ඉන්නවා. ඉතින් අපි ඊයේ දවසේ කිව්වා මේ ස්වාමින් වහන්සේලාගේ සාමපාගමනට බාධා කරන්න එපා. නිදහසේ පාඩුවේ යන්න දෙන්න කියලා. ඉතින් ඒක ඉතින් අපේ රටේ මොකද මේක බෞද්ධ රටක්. බෞද්ධයන් වැඩිපුර ඉන්න රටක්. එහෙම කියලා නෑ. හැබැයි ජාති ආගම් ભેදකින් තොරව අකුරණ ප්‍රදේශයේ අපේ මුස්ලිම් ප්‍රජාව පවා මාර සහයෝගයක් මේකට දෙනවා. කෙහෙල්ලතු කපාගෙන ඇවිල්ලා මග දිගට තියාගෙන ඉන්න. ඉතින් මම වීඩියෝ කරන්න ගියේ නැත්නම් ඒක විශේෂත්වයක් හැටියට මට පෙන්වන්න ඕනේ නැති හින්දා. මොකද අපේ රටේ ජාති ආගම් ભેද කියන දේවල් දැන් කාලයක් තිබෙව දැන් නැති කරලා දාලා හැමෝම එක වගේ ජීවත් වෙනවා. අපි හැම ආගමකටම කරු කරනවා. ඒ කට්ටිය වෙනින් අපි ඕන දෙයක් කරනවා. ඒ කට්ටියත් ඒ වගේ තමයි. එතකොට මේ වෙලාවේ මේ පාර දිගටම කොඩි හිටවන බෞද්ධ කොඩි දාගෙන යනවා. අපේ ස්වාමින් වහන්සේ නමකුත් මේකට සහයෝගය දෙනවා. ආම්දරට කොහේ පන්සලෙන්ද? අපි නවයල් තැන්නේ අක්කර 22. නවයල් තැන්නේ. අක්කර 22 පන්සලේ මේ උතුර ජයන්ත්‍යාරාමේ මේකට බෝධිරාජාරාම පන්සලේ දායක අපි තරුණ පිරිසත් ඔක්කොම එකතු කරගෙන ඒක තමයි කටයුතු ටික කරන්නේ. ඔව් මමත් මේ අකුරණට යන්නම් කියලා ඊට පස්සේ තමයි දැක්කේ. දැන් කවුරුත් මේක දකින්නේ නැහනේ. කියන්නේ කොඩි දාලා තියෙන ඌව දකින්න ස්වාමින් වහන්සේලා වැඩම කරද්දී ඒ කට්ටියට තමයි අවධානය වැඩියෙන්ම දෙන්නේ. ඉතින් ඒකින්ද මම හිතුවේ දැන් මේ කරන දේවලුත් ඉතින් පෙන්වන්න බෑ. පොඩි ආවරණයක් කරපුවාම ඉතින් ඕක කට්ටියටත් පොඩි දිරිමත් වීමක් වෙන හින්දා තමයි මම මේ වෙලාවේ ඔයාලා පෙන්වන්නේ. කෙසෙල් දලු ලොරි පිටින් කපාගෙන ඇවිල්ලා මග දෙපස තියාගෙන ඉන්නවා කට්ටිය. ඉතින් මේ වෙලාව හැබැයි අවුව ටිකක් සැර වැඩි අවුලකුත් නැහැ. හැබැයි සෙරෙප්පු දාලින්ද මට නම් දැනෙන්නේ නැහැ. බලමු සෙරෙප්පු ගලවලා ගිහින්. පාර ටික රත් වෙලා තියෙන්නේ. එක දිගට පැය ගාණක් ඇවිදින්න ඉතින් ටිකක් අමාරුයි. වතුරක් දාන සමහර අවස්ථාවල කෙහෙල් දලු දාලා තියෙනවා. ඉතින් හෙවණ තියෙන තැන් තියෙනවා. මේ ටිකේ නම් එච්චර ලොකුවට ප්‍රශ්නයක් නැහැ. කොහොමදත් මේ හරින් නම් බැලුවොත් එimhe කටුගස්තොට කිලෝමීටර් 3ක් විතර තියෙන්නේ. දළදා මාලිගාව ළඟටම කිලෝමීටර් තියෙනවා 5යි 8ක් විතර. ඒ ටික යද්දි ගොඩක් වෙලාට කොහම හරි හවස 2:00මාර 3 විතර වෙන්න ඉඩ තියෙනවා. පාර දිගටම සරසලා තියෙනවා. කොඩියක් ගැලවිලා වැටිලා තියෙනවා.
රෙදි කැලින් ගැට ගැහුවා හරිනේ. නිකන් මේ ගාන දමන හරි නිකන් ගැට දමන හරි අර පැත්තෙන් පාත් වෙන්න තියෙනවා. උදේවරුේ ටිකක් වහින්න වගේ තිබ්බා. හැබැයි දැන් මේ වෙලාවේ නෑ ටිකක් බලාකුළුත් තියෙනවා. හවස් වෙද්දි ගොඩක් කලාවට වහි. හරි. හරිනේ අයියා. කොහොම හරි මම දැක්කා ආලෝකා හිටියේ නෑ කූඹියන්ගොඩ කන්ද නම් කිද්දි. ඒක දන්නවනේ කූඹියන්ගොඩ කන්ද කියන්නේ මාතලේ ඉඳන් උඩට එද්දි තියෙන ලොකුම කන්ද. ඒ කන්දෙන් පස්සේ ඉතින් අකුරණට අඹතන්නට ආව කියන්නේ දිගටම තනි තලාව තියෙන නුවරට යනකම්. කිසි ප්‍රශ්නයක් නැහැ. කට්ටිය මග දිගට මහන්සි වෙලා වාඩි වෙලා ඉන්නේ. ඉතින් ස්වාමින් වහන්සේලා නන්නේ. එක දිගටම පාගමන ආරම්භ කරනවා. කොහොම හරි දැන් වෙලාව 12ට 11යි 10යි. ඒ කියන්නේ 10යි 45ට විතර දවල් දාණය වෙනුවෙන් පාගමන නතර කරලා තිබ්බේ. කොහොමටත් එකමාර එක විතර වෙද්දි අකුරණ පැත්තට ළඟා වෙයි. ඊයේ දවසේ අපි කීවා දැන් සාමපා ගමනක් තියදී ඒකට අර ස්වාමින් වහන්සේලාම ඉල්ලීමක් කරානේ අනේ වැඩි කලබල ඇති කරන්න එපා මේක නිදහසේ පාඩුවේ යන්න දෙන්න කියලා. ඉතින් කොහොම හරි අද දවසේ ඒක ඒ තරම් ලොකුවටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යම්කිසි මං හිතන්නේ කර මාධ්‍ය ආවරණය අවශ්‍ය නිසා යම්කිසි පිරිසකගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කලින් තරම් නම් ලොකු භීෂණයක් නැහැ. මොකද මේ නුවර මාතලේ පාර කියන්නේ ටිකක් වාහන යනවා වැඩි. එතකොට ට්‍රැෆික් එක තියෙනවා. ඊට පස්සේ ගමේ මිනිස්සු ඉන්නවා ගොඩක් වෙලාවට දෙපැත්තේ ඕන තරම් ගම් තියෙන්නේ. ඉතින් ඒ කට්ටිය පාරවල් දෙපසට ඇවිල්ලා ගොඩක් වෙලාවට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ මල් වට්ටිය රට ගන්න මේ සද්ධාව වෙනුවෙන්. ඉතින් මම ඉස්සරහට එන වැඩ ටික ඔයාලට මම පෙන්නන්නම්. අපේ මිනිස්සුන්ගේ මේ කරන ක්‍රියාවන්නේ නොඋන්ට අපි අනිවාර්ය ශක්තියක් ගන්න ඔවුන්ටත් ස්තුතිවන්ත වෙමු. පාර දිගටම පොලිස් ආරක්ෂාව තියෙනවා. පොලිසියෙන් ඉන්න ඊට පස්සේ හමුදාවෙන් නම් අතට පෙරෙන් හිටියේ නෑ. STF එකේ කට්ටිය නම් සාමපා ගමන පිටිපස්සෙන් එනවා වාහනේත් අරගෙන. ආරක්ෂාව ගන්නම් ලොකුවට කලබල වෙන්න දෙයක් නෑ. මොකද දැන් ඔය මේ වෙලාවෙ ඉතින් කියන්නත් හොඳ නෑ. ගම්මන් පිළලේම එක එක කාරණාත් ඉතින් මතු කරනවානේ. ඉතින් ඒකින්ද පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන එක හොඳයි කියලා තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. දැන් මේකෙන් පස්සේ දැන් මම යනවා කටුගස්තොටට. කටුගස්තොට කොහොමද බලමු අපේ සහෝදර බැතිමතුන්ගේ අපේ ආදරණීය හිතවතුන්ගේ සූදානම කොහොමද කියලා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.